ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔබ එකතු වී සිටින්නේ Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගයි. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගුණදාස අමරසේකර කවියා විසින් රචනා කරන ලද බැස්ස පද්‍ය පන්තියේ පළමු විචාර ප්‍රශ්නයයි. ඒ අනුව සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය රසස්වාදය ප්‍රශ්න පත්‍රයේ ඉලක්ක කර ගනිමින් අපි රසස්වාදය ප්‍රශ්න නොයසේනම් විචාර ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ එහි ආරම්භක විචාර සාකච්ඡාව විචාරමය සාකච්ඡාවයි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් දුවේ පුතේ පළවෙනි විචාර ප්‍රශ්නය දෙස අපි අවධානය යොමු කළහොත් ඔබ සමහර විට පාසලේ මේ විචාර ප්‍රශ්නය ලියන්නේ නැති ගුණදාස අමරසේකරයන්ගේ වැස්ස පද්‍ය පන්තිය සරල අනුභූතියක් පාදක කරගත්තද ගැඹුරු දෘෂ්ටියක් විවරණය කරන්නකි. මේ පිළිබඳ ඔබේ අදහස් විචාරාත්මකව දක්වන්න. එතකොට මේ වැස්ස පද්‍ය පන්තිය සම්බන්ධයෙන් බොහොම වැදගත් විචාරයක් ලෙස මේ ඉදිරිපත්ව තිබෙන විචාරය හඳුනා ගන්න පුළුවන්. ඒ විචාරය එක් පැත්තකින් අහනවා වැස්ස කවි පන්තියේ අනුභූතිය නොයසේනම් අත්දැකීම එක සරල අනුභූතියක්ද? ඒ වගේම මේ සරල අනුභූතිය මත පිහිටා කවියා ගැඹුරු ජීවන දෘෂ්ටියක් පාඨකයා ඉදිරියේ ඉදිරිපත් කර තිබෙනවාද කියන කරුණ තමයි ඔබ මේ විචාරයේදී ආමන්ත්‍රණය කළ යුත්තේ. අපි කෙටියෙන් මතක් කරගත්තොත් මොකද්ද වැස්ස කවි පන්තියේ තිබෙන අනුභූතිය? ගුණදාස අමරසේකර කවියා සෙසු කවියන් මෙන් නොව ඔහු වැස්ස පිළිබඳ රචනා කර තිබෙන්නේ රසවාදී මනෝභාවයක පිහිටලා නොවේ. එනම් වැස්ස පිළිබඳ ඔහු සෞන්දර්යාත්මක අපේ හිත පුබුදුවාලන මනස පුබුදුවාලන වැස්සේ පහස අත්විඳීමට කැමති සන්දර්භයක නෙවෙයි ඔහු වැස්ස කවි පන්තිය රචනා කරලා තිබෙන්නේ. මේ වැස්ස සම්බන්ධයෙන් මෙලෙස ඉදිරිපත් කර තිබෙන අත්දැකීම වෙනස් අත්දැකීමක්. ඇයි මම එහෙම කියන්නේ? මින් පෙන්වන්නේ වැස්ස පිළිබඳ හුදු සෞන්දර්ය චිත්‍රය නෙවෙයි. ගම්බද පුද්ගලයෙක් අපිට එලෙස උපකල්පනය කරන්න පුළුවන්. ඔහුගේ බිරිඳත් සමග ඔහු කිසියම් ගමනක් යෑමට සූදානම් වෙනවා. උදෑසන සිට වැස්ස ඇදහැලෙන දවසක් කඩින් කඩ විටින් විට මද වැසි පතිත වෙනවා. ඉතින් මේ ගම්බද පුද්ගලයා මේ ගැමියා ඒ ගමන යන්න පටන්ගත් මොහොතේම මහා වර්ෂාවක් ඇදහැලෙනවා. ඉතින් ඔහුත් ඔහුගේ බිරිඳත් මේ මහා වර්ෂාවට හසු වෙනවා. නොසිතූ විරූ මහා වර්ෂාවක්. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ ගමනාන්තය කරා යන්න ලැබෙන්නේ නැහැ. මහා මාර්ගයේ එරෙන්න පටන් ගන්නවා. මහා මාර්ගයේ මඩෙන් පිරී ඉතිරී යන්න පටන් ගන්නවා. අවට පාරේ ගස්කොළ වැටෙන්න පටන් ගන්නවා නේද? මේ කවි පන්තියේ කියවලා බලන්න. ඔබට අසුවේ මම මේ කියන කාරණා. ඒ වගේම විශාල වලවල් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ගැමි කතකයා සහ ඔහුගේ බිරිඳ විශාල වශයෙන් කායික මානසික පීඩාවන්ට ලක් වෙනවා. ඒ අවසානයේ වුන් බලාපොරොත්තු වෙනවා කොයි මොහොතේද මේ වැස්සෙන් මිදිලා ගෙදරට ගිහිල්ලා මේ වැසිදියට තෙත්තු ඇඳුම් උනා දාලා අලුත් ඇඳුමක් ඇඳගෙන තේ කෝප්පයක් බීලා ශරීරය උණුසුම් කරගන්නේ. ඔන්න ඔය කියන සරල අනුභූතිය තමයි ගුණදාස අමරසේකර කවියා මේ කවි පන්තිය තුළ යොදාගෙන තියෙන්නේ. අපි සංකල්ප ගත කළොත් ඇද වැටෙන මහා වර්ෂාව නිසා පීඩාවටපත් වූ ගැමි කතකයා සහ ඔහුගේ බිරිඳ ලෙස අපට යම්කිසි ආකාරයකින් උපකල්පනය කළ හැකි. මේ වර්ෂාව නිසා ඔවුන් කායික මෙන් මානසික පීඩාවන්ට ලක්ව ඇති ආකාරය, වැස්ස පිළිකෙව් කරන ආකාරය සහ වැස්ස පිළිබඳ යම් ජුගුප්සාජනක චිත්‍රයක් පාඨකයා ඉදිරියේ මතු කරන ආකාරය තමයි මෙහි සරල අනුභූතිය බවට පත් වෙලා තිබෙන්නේ. ඊට අමතරව වැස්සේ පීඩිතයන් බවට පත් වූ මේ ගැමි කතකයන් බලාපොරොත්තු වෙන මනෝභාවයන් නොයසේනම් වැස්සෙන් මිදී ශරීරය උණුසුම් කරගනිමින් තරමක් විවේකීව කාලය ගත කිරීමට බලාපොරොත්තු වන මනෝභාවයන් මේ සරල අනුභූතිය ඇතුළේ ඉදිරිපත් වෙලා තිබෙනවා. මම හිතනවා ඔබට පැහැදිලි ඇති මේ වැස්ස කවි පන්තියේ ඉදිරිපත් කරන සරල අත්දැකීම පිළිබඳව. එය අප කාටත් හුරු පුරුදු අත්දැකීමක්. අපි කවුරුත් වැස්සේ
පීඩාවන්ට ලක්ව තිබෙනවා. ඉතින් මේක බොහොම පොදු අත්දැකීමක්. නමුත් මේ පොදුභාවය ඇතුලේ ගුණදාස අමරසේකර කවියා ගැඹුරු ජීවන දෘෂ්ටියක් පාඨකයා ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඔහු මොකද්ද මේ ඉදිරිපත් කරන ගැඹුරු ජීවන දෘෂ්ටිය? අපිට එකවර හඳුනා ගන්න බැරි අදහස් සමුදායක් ඔහු මේ කවි පන්ති ඇතුලේ ඉදිරිපත් කරනවා. පළමු කොටම ඔහු මේ කවි පන්තියේ පෙන්눔 කරනවා ග්‍රාමීය මාර්ග සංවර්ධනයේ තියෙන මුලාව. දැන් කවි පන්තිය දිහා අවධානය යොමු කරලා බැලුවොත් මේ දෙවෙනි කවි පන්තිය හොඳම උදාහරණයක්. අලුත පස් දැමූ පාර දණිහතෙක් මඩේරෙන බැනියමද ඇඟට ඇලි උදේ සිට තෙත බරිව. එතකොට ගම්බද ප්‍රදේශවල ගැමියන්ට ගමන් බිමන් යන්න තියෙන මාර්ගවල තියෙන නොදියුණු බව කවියා ව්‍යංගයෙන් මෙහිදී අවධාරණය කර තිබෙනවා. පාර හදන්න අලුතෙන් පස් දාලා තියෙනවා. හැබැයි ඒ පස් දැමිල්ල හෝ පාර කැපිල්ල එච්චර ගුණාත්මක අන්දමින් සිදු වෙන්නේ නැහැ. මොකද එක වැස්සට දැන් මේ පාර සෝදායෑමටපත් වෙලා පාරේ හැමතැනම මඩ පාට රැඳිලා නේද? ඒ වගේම මේ කතකයා පාරේ එරිලා ඉන්නවා. දනිස්ස ගාවට මඩේ එරිලා ඉන්නවා. ඉතින් බලන්න අපි පහුගිය කාලේ ලංකාවේ ඇති වෙච්ච විවිධ ආපදා තත්ත්ව දැක්කා. එතකොට අපිට පෙනුණු දෙයක් තමයි ආපදාවන්ට යටින් ලංකාවේ සංවර්ධනයේ තිබුණු ඇතැම් මිත්‍යාවන්, ඇතැම් මුලාවන් සංවර්ධනයේ නාමයෙන් කෙරුණු යම් යම් දුර්වලතා අපිට දැන් ආයේ සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. ඉතින් ගුණදාස අමරසේකර කවියත් මේ ග්‍රාමීය සංවර්ධනයේ තිබෙන යම්කිසි දුර්වලතාවන් මෙතනදී පෙන්눔 කරනවා. දියුණු මාර්ග පද්ධතියක් ගම්මානවල ගම්බද ප්‍රදේශවල නොවීම සහ එහි වින්දිතයන් බවට මෙලෙස පීඩාවට පත්වන ගැමියන් පෙන්වා දීම හඳුනා ගන්න පුළුවන්. ඔන්න එක ස්වභාවයක් මේ ගැඹුරු දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමේ. ඒ වගේම ඔබ පල්ලෙහාට ගමන් කළොත් මේ කවි පන්තියේ තියෙනවා ඔළුව කෙස් තෙතබරිව පිට දිගේ වැක්කිරෙන කාර් රෝදෙන් චිරි සැඟ පුරා මඩ ඉහෙන. ඒ කියන්නේ මේ පදිකයෝ මේ ගැමියෝ බොහොම දුකටපත් වෙලා වැස්සෙන් පෙඟිලා යා යුතු තැනක් නිර්ණය කරගන්න බැරුව ගමන් කරද්දී අනෙක් පසින් අවිනීත රියදුරන් පාරේ යන මගියන් පිළිබඳ නොතකා ඔවුන් වේගෙන් රිය ධාවනය කරනවා. ඇතැම් පිටේ වේගෙන් රිය ධාවනය කරද්දී ඔවුන්ගේ නොමනා රිය පැදවීම නිසා කාර් රථයෙන් නිකුත් වන මඩ ප්‍රහාරයන්ට අර වැස්සේ පීඩාවට පත්ව සිටින ජනතාව තවත් පත් වෙනවා. අර වැස්සේ පීඩාවට පත් වෙලා ඉන්න ගැමියා තවත් පීඩාවට පත් වෙනවා මෙවැනි අවිනීත රියදුරන් හේතු කොටගෙන. ඉතින් වැස්ස සහ වැසි ආපදා ජනතාවට බලපාන්නේ එකම ආකාරයකින් නෙවෙයි කියන කාරණාවත් ගුණදාස අමරසේකර කවිය අපිට මෙහිදී පෙන්වා දෙනවා. දැන් ඔබට කීවද්දි පැහැදිලි ඇති කාර් රථයක් නොමැති දියුණු ප්‍රවාහන මාධ්‍යයක් නොමැති සාමාන්‍ය ගැමියා මෙවන් වැසි විපතකදී වැසි සමයකදී අත්විඳින කායික මානසික වෙහෙස. ඒ වගේම අනික් පැත්තෙන් පෙන්නනවා කාර් රථයෙන් ගමන් කරන යම්කිසි මැදපාන්තික සමාජ කණ්ඩායම් වල මනෝභාවය. ඉතින් මෙතනදී ඔහු ඍජුව අවධාරණය නොකළත් යම් පන්ති බෙදීමක් පිළිබඳ අදහසකුත් පාඨකයා හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. සිය කාව්‍යමය භාෂාව ඇතුලේ ව්‍යංග්‍ය අර්ථය ජනිත කරන විදිහට. ඒ කාර් රථ පදවන මධ්‍යම පාන්තිකයන්, පහළ මධ්‍යම පාන්තිකයන් ඇතැම් විට ඔවුන්ගේ තිබෙන ඒ ආත්මාර්ථකාමී ස්වාර්ථකාමී ස්වરૂපය. ඔවුන් මෙවැනි වැසි සමයක පාරේ ගමන් කරන්නේ අනෙකා පිළිබඳ සහකම්පණයෙන්, අනෙකා පිළිබඳ අවධානයෙන් නොවේ. නේද? අපි අනන්තවත් දැකලා තියෙනවා නගරවද ප්‍රදේශවල පීඩාවට පත් වෙලා මිනිස්සු පාරේ ඇවිදිනකොට ඔවුන්ගේ ඇඟට මඩ ප්‍රහාර ඉහෙන ආකාරයට වාහන පදවනවා. ඉතින් එවැනි අවිනීත අශ්ලීල රියදුරන්ගේ ක්‍රියාකලාපයේ පිළිබඳවත් කවියා තමන්ගේ කාව්‍යමය බස හසුරුවා තිබෙනවා කවි පන්තිය ඇතුලේ. ඉතින් ඔබට පැහැදිලි ඇති කොහොමද කවියා මේ ජීවන දෘෂ්ටිය සකස් කරන්න මේ මෙබඳු සාමාන්‍ය අත්දැකීම් භාවිතා කරලා තිබෙන්නේ. ඒ වගේම මම ආරම්භයේ සඳහන් කරපු ආකාරයට මේ වැස්සෙන් පීඩාවට පත් වූවන්ගේ මනෝභාවය නේද? ඕනම කෙනෙක් කැමති මේ වැසි පහසෙන් මිදිලා යම් කිසි ආකාරයකින් තමාගේ ශරීරය උණුසුම් කරවන්න නේද? හොඳින් නැඟපත සෝදාගෙන උණුසුම් තේ කෝප්පයක්, උණුසුම් කෝපි කෝප්පයක් පානය කරමින් යම් කිසි විවේක ස්ථානයක පසු වෙන්න බොහෝ දෙනා කැමති. ඒක තමයි පොදු මනෝභාවය, මනුෂ්‍ය ස්වභාවය.
ඉතින් කවියා ඒ පිළිබඳව යම් කිසි ආකාරයකින් අවධාරණය කරනවා. අන්තිම කවියේ ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට තුවාය නැඟපතද පිහ දමා හිසකෙස්ද අලුත් සරමක් ඇඳන් උනට උණු තේ වතුර ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතදැයි වැහි පොදෙහි පෙඟුණු සිත හිත හිතා ලත වේ. ඉතින් මේ කවිය කියවද්දී සංකල්ප රූපම වෙනවා. වැස්සෙන් පරිපීඩිත මිනිසෙක්, ඔහු කම්පාවට පත් වෙලා ඉන්නවා, කායික මානසික වේදනාවට පත් වෙලා ඉන්නවා. කොයි වෙලාවෙද මම ගෙදර යන්නේ? යා යුතු ගමන නොයා තමන්ගේ ගෙදරට ගිහිල්ලා වැස්සෙන් පීඩාවට පත් වෙච්ච මේ වස්ත්‍ර උනා දමලා නේද? උණු තේ කෝප්පයක් බොමින් ශරීරය නැවත සුවපත් කරමින් යම්කිසි සුවතායි මට්ටමකට පත්වන්නේ කොහොමද කියන අදහසෙහි ඔහු ඊටාම ශෝකාකූලව පසු වෙන ස්වරූපය මෙතනින් පෙන්눔 කරනවා. ඉතින් අපි ආයේ විචාර ප්‍රශ්නෙට ගියොත් ඔබට සිද්ධ වෙන්නේ මෙන්න මෙලෙස සරලව මෙහි අනුභූතිය පළමුව පැහැදිලි කොට ඒ අනුභූතිය ඔස්සේ ඉදිරිපත් කරන සරල නොවන සංකීර්ණ ජීවන දෘෂ්ටීන් පිළිබඳ ඔය කියන උදාහරණ තුන දාලා ලස්සන සාකච්ඡාවක් කරන්න මම ආයෙත් කරුණු වශයෙන් කියන්නම්. පළමු පැතිකඩය තමයි මේ ගැඹුරු ජීවන දෘෂ්ටියේ අංක 1. ග්‍රාමීය මාර්ග සංවර්ධනයේ තිබෙන මුලාව, එහි දුර්වලතා, එමගින් ගැමි ජනයා පීඩාවට පත්ව ඇති ආකාරය, ඔවුන් එහිදී අත්විඳින ඉතාම අභාග්‍ය සම්පන්න අත්දැකීම්. අංක 2. අවිනීත, අශ්ලීල සහ අත්නෝමතික තමන්ගේ සුඛාර්ථයේ පමණක් සිතන අවිනීත රියදුරන් පිළිබඳව මේ කවි පන්තියේ පෙන්වා දෙනවා. ඒක ජීවන දෘෂ්ටියේ දෙවන පැතිකඩේ විදියට හඳුනා ගන්න පුළුවන්. ඔවුන් තමාගේ සුඛය පමණක් හිතන්නේ. එහිදී ගැමියා පිළිබඳ, අධිකයා පිළිබඳ, සාමාන්‍ය මගියා පිළිබඳ ඔවුන්ගේ සිතේ නොපවතිනා වූ සහකම්පනයක් මෙතනින් පැහැදිලි කරලා තියෙනවා. නේද? මේ සමස්ත රියදුරු පරපුර පිළිබඳවම කරන විවරණයක් නෙමෙයි. නමුත් මෙවැනි මැදපාන්තික, පහළ මැදපාන්තික අවිනීත ආත්මාර්ථකාමී සමාජ කණ්ඩායම් ගැන යම්කිසි අදහසක් මේ වැස්ස කවි පන්තිය ඇතුලේ කවියා නිරූපණය කර තිබෙනවා. ඒ තමයි දෙවන පැතිකඩය ජීවන දෘෂ්ටිය ගැන සාකච්ඡා කරද්දී. දෙවන කරුණ තමයි මම පැහැදිලිව අවධාරණය කරපු මේ මානසික අවශ්‍යතාවය, මේ මනෝමය අවශ්‍යතාවය වැස්සෙන් පීඩාවට පත් වුණාම පෘථග්ජන මිනිසුන්ට ඇති වෙන මේ මානසික අවශ්‍යතාවයේ ශරීරයේ උණුසුම් කරමින් යම්කිසි සුවදායි මට්ටමකට පත්වීමට දක්වන කැමැත්ත. ඉතින් දුවේ පුතේ ඔබට පුළුවන් මේ කියන කරුණු තුන සම්පින්ඩණය කරලා කරුණු වශයෙන් ගෙන හැර දක්වමින් මේ කවියේ ඇතැම් කොටස් උද්ෘත බවට දක්වමින් මේ ਵਿਚාරය ලස්සනට ගොනු කරන්න. සහ මේක විචාරාත්මක ප්‍රශ්නයක් නිසා ඔබ හොඳින් බලන්න මේ විචාරය අහනවා ඔබේ අදහස් විචාරාත්මකව දක්වන්නේ. නිසා විචාරාත්මක කෝණයකින් මේ ලිවීම අතිශය වැදගත්. ඒ නිසා මම කියන කරුණුත් ඔබට මතු කිරීමේදී ඉහළ ලකුණු ප්‍රමාණයකට යාමට හැකි වේවි. ඉතින් දුවේ පුතේ මෙවැනි තවත් විචාරයක් අපි සාකච්ඡා කරන පොරොන්දුවෙන් අදට සමුගන්නවා. එකතු වන්න විෂන් එඩියු ශ්‍රී ලංකා සමගින් ඔබ සැමට ජය වේවා.